ගුඩ් මෝනිින් මේ අද මං කතා කරන ගත්තේ වැගන්නාර එකට හයි කරන්න පුළුවන් හොඳ ඩිස්පලේ එකක් මේක 2014 ස්ට්‍රිංග්‍රේ මොඩල් එක. එතකොට මේකේ මේ නෝමල් එන්නේ මෙතන බ්ලැක් පැනල්ලයක් තමයි එන්නේ මේටික බ්ලැක් පැනල්ලක් එන්නේ. ඒ කාලයක් ඇද්දි සවුත් වෙනවා ප්‍රශ්න වෙනවා. එතකොට ඒකත් එක්ක ඔයගොල්ලන්ට හයි කරගන්න පුළුවන් අලුත් දැන් කාර් එකක් අලුත් කරන්න ගියාම ලංකාවේ දන්නවනේ නෝටින ගණන්වලට වාහන තියෙන්නේ. ඉතින් ගොඩක් අලුත් වාහනවල මාකට් කරන පොයින්ට්ස් තමයි 9 inch 10 inch Android Auto, Apple CarPlay enabled player එකක් තියෙනවා කියන එක. ඉතින් රුපියල් 30000ක වගේ මුදලට මේ පැනල් එකත් එක්ක මේ පැනල් එකයි player එකයි ඔක්කොමත් එක්ක රුපියල් 30000ක වගේ මුදලට ඔයගොල්ලන්ට පුළුවන් ඒ අර අලුත් වාහනවල තියෙන ෆැසිලිටි අලුත් වාහනවල තියෙන ඔප්ෂන්ස් ටික Android Auto, Apple CarPlay wireless ගන්න. එතකොට ඒකත් එක්ක මං හිතුවේ අද මං වගනාරකට හයි කරපු ප්ලේයර් එක ගැන පොඩි රිවිව් එකක් කරන්න. මේක MM Novelty කියලා Chinese ප්ලේයර් එකක් 4GB RAM තියෙනවා. ඊළඟට 64GB ROM එකක් තියෙනවා. ඉතින් බලමු අපි ඔන් කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේ වගේ තමයි තියෙන්නේ. එතකොට හොඳ ස්පීඩ් තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ Chinese කිව්වට අපිට අවශ්‍ය ඔක්කොම ඔප්ෂන් ටික තියෙනවා මෙතන. Apple Music ඊළඟට රේඩියෝ එක ඔයගොල්ලන්ට මේක themes වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ Bluetooth phone radio navigation ඔක්කොම තියෙනවා. ඔතනින් app එකට ගියාම එතන තියෙනවා රේඩියෝ තියෙනවා වීඩියෝ අපිට පෙන් එකක් වගේ පාවිච්චි කරගෙන play කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා themes තියෙනවා Play Store එක තියෙනවා. Play Store එකෙන් download කරගන්න පුළුවන්. ඊට පස්සේ YouTube TikTok ඕන එකක් ඩවුන්ලෝඩ් කරපුවම මේ CarPlay එක තියෙනවා මෙතන. CarPlay තියෙනවා Android Auto තියෙනවා. ඊට themes ගොඩක් තියෙනවා. themes set එකම තියෙනවා. මේ වගේ ඔයගොල්ලන්ට ඕන එකක් මාරු කරගන්න පුළුවන්. එතකොට මේකේ ස්පීඩ් එක කාගේ ස්පීඩ් එක වෙනම රෙකෝඩ් වෙනවා වැටෙනවා. එතකොට මේ ඕනෙම theme එකක් ඔයාලට චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන application කියලා දුන්නාම theme එක change වෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ ස්පීඩ් එක වැටෙනවා. ඊළඟට GPS tracker එකක් වෙනම තියෙනවා. ඒක player එකට වෙනවා. එතකොට මේකේ navigation අපි යම් බලන්න. දැන් මම Wi-Fi connect කරලා තියෙන phone එකේ. අපි navigation වලට ගිහිල්ලා බලමු. දැන් එතකොට සමහර මම දැක්කා 1GB 2GB RAM තියෙන player වල මේ හරි අමාරුයි load වෙන සෑහෙන වෙලා ගන්න. මේක බලමු navigation ගියාම කොහොමද කියලා. මේ ටග් ගාලා ඕපන් වෙනවා. මැප් එකේ තියෙන ඔක්කොම මේ ඔප්ෂන් ටික තියෙනවා. දැන් සැටලයිට් සිලෙක්ට් කරොත් අපි බලමු ලෝඩ් වෙන ස්පීඩ් එක. බලන්න වෙන ප්ලේයර් වලට වඩා සෑහෙන ස්පීඩ් ලෝඩ් වෙනවා. ඒක තමයි දැන් වැදගත්නේ. නැත්තම් එපා වෙනවා මේක ලෝඩ් වෙනකම් බලන් ඉන්න ගියාම. ඒ වගේම Bluetooth audio තියෙනවා. ඊළඟට අපිට පුළුවන් Apple CarPlay on කරගන්න. දැන් මෙතන YouTube load වෙනවා ටක් ගාලා බලන්න හොඳ ස්පීඩ් load වෙනවා. සාමාන්‍යයෙන් ටැබ් එකක වගේ quality එකට මේ touch response එක බලන්න හොඳටම තියෙනවා. එතකොට මේක බලන්න ඊට පස්සේ අපි බැලුවොත් බලමු අපිට Apple CarPlay එක ගන්න පුළුවන්ද කියලා බලමු. CarPlay එකේ අපිට option එක select කරන්න තියෙනවා. දැන් මෙතනින් අපේ settings ගිහිල්ලා Bluetooth default connection එක අපිට on කරන්න පුළුවන් link mode first කියලා. එතකොට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. දැන් link mode first කියලා දුන්නාම ඒක load වෙනවා. driving on බලන්න Apple CarPlay එක. ඔයාලගේ phone එකේ තියෙන සියලුම දේවල් battery percentage එක පවවතන තියෙනවා. ඒක time එක තියෙනවා 4G ද කියලා තියෙනවා. සියලුම දේවල් තියෙනවා. අපිට ෆෝන් එකේ හැබැයි මෙහෙම ඩ්‍රයිවිං කරද්දී එතකොට ෆෝන් එක භාවිත කරන්න බෑ. Apple ඩිෆෝල්ට් දීලා තියෙනවා ඒක ඩ්‍රයිවිං මෝඩ් කියලා. ඊට පස්සේ අපිට ෆෝන් එක පාවිච්චි කරලා මේකෙන් සීනම දේවල් කෝල් ෆන්ක්ෂන් එක සීනම දේවල් ගන්න පුළුවන්. ඉතින් අද මට ඕන්න පොඩක් පෙන්නන්න මේ චයිනීස් උනත් අපිට දරන්න පුළුවන් මුදලකට ගන්න පුළුවන් ප්ලේයර් එකක්. මේ ඔක්කොම ටච් තියෙන්නේ. මේ බටන් එක ඔක්කොම ටච් තියෙන්නේ. ටච් එකෙන් අඩු වැඩි කරන්න සද්ද අඩු වැඩි කරන්න සේව ඔක්කොම තියෙනවා. එතකොට රේඩියෝ එක හොඳ සිග්නල් හොඳට තියෙනවා. සවුන්ඩ්ස් හොඳයි. ඉතින්
බලන්න පොඩ්ඩක් අපිට අලුතෙන් වාහනයකට නම් අමාරු කෙනෙකුට නැත්නම් තමගේ පරණ වාහනේ හොඳයි කියලා හිතන කෙනෙකුට මේක ඉතාම හොඳ ඔප්ෂන් එකක් වෙයි. හොඳ පෙනුමක් තියෙන හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන ප්ලේයර් එකක්. බොහොම ස්තුතියි.